මේ ඇවිල්ලා සාමාන්‍ය ඩ්‍රිල් එකක කටුවක්. ඒක ඔයා දන්නවා. ඒක මේ වගේ කටුවක් තෝරගන්නකොට කඩේට ගිහිල්ලා මිලදී ගන්නකොට මේකේ සයිස් එක ගහලා තියෙන්නේ කොහෙද? ඔබට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා 10 ඉලක්කම. ඒ කියන්නේ මේ කටුවේ සයිස් එක. ඒත් එකම තියෙනවා HSS CO කියලා. මේක මම හිතන්නේ මේ ඒගොල්ලන්ගේ කම්පැනි එකේ නම වෙන්න ඕනේ. සහ තව දෙයක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පේනවද ජර්මනි කියලා ගහලා තියෙනවා. ඔන්න දැන් ලාවට පේනවා ජර්මනි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ කටු මිලදී ගන්නකොටත් මේ සාමාන්‍ය ඩ්‍රිල් කටු මිලදී ගන්නකොටත් ඒ හා සමානම විදියක් තමයි තියෙන්නේ. කටුවක් මිලදී ගන්නකොට අනිවාර්යෙන් මේ දේවල් බලන්න හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ඔයා ඉල්ලපු පළියට ටක් ගාලා වාට කටුවක් දෙනවා. දුන්නට පොඩ්ඩක් බලන්න අහලා බලන්න මේක ලී විදින කටුවක්ද යකඩ විදින කටුවක්ද ඇලුමිනියම් විදින කටුවක්ද එහෙම පොඩි කටුවල විශේෂතා තියෙනවා. බිත්තියක් විදින්න උනත් මේ කට්ටකින් බැරි කමක් නැහැ. ඒවට අදාළ කරන විදියට හදපු කටු වෙන වෙනම තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාටත් මේ වගේ චූටි දැනුමක් හරි වටිනවා. ඔයාගේ කාලය නාස්ති වෙනවා, මුදල් නාස්ති වෙනවා, වෙහෙස නාස්ති වෙනවා. ඒ හැම දෙයක්ම නවත්ත ගන්න, හරියට වැඩේ කරගන්න මේ දේවල් පොඩි පොඩි ෂෝට් ටිප්ස් කියලා දෙන එක තමයි මගේ අවශ්‍යතාවය.